අපි අද කොස් දූපත බලන්න යන්නේ. හරියට ඉස්සරහින් යන ඉරසලම වතුර වැඩි. ඔව්. ඒක නේද මේ රට සංචාරකේ ඔක්කොම ඉන්න සංචාරක පක්ෂී. ඉස්සරහින් අර අමුතු කොස්තු ගලක් තියෙනවා. මාර කට්ටක් අන්නේ ඉන්නේ. ඉස්සරහ ඔයක් තියෙනවා බලන්න. ඔය යන්න බෑනේ වතුර ඉන්නේ. කලක් තියෙනවා. මෙතන ඉන්නේ වෙන જાතිය රුමුගේ. සෙක් කරගෙන අතවිල්ලා. අතෙන් යම් පොටක් කර. උසන්ට ගහන්න හම්බෙන්නේ නැහැ. මහයි ඉන්නන්නේ. යන්න පොටක් ඉස්සරහ. මේ හය යනකොට බලන්න ඔය හොයන්න බෑ. අරුන්ගේ පැටව ඇතිනේ. ඔව් පැටව ඉන්නවා මේ ඔය පාත තියෙන හැම කූඩේකම ඉන්නවා පැටව. ඒ ඉන්නේ. ඒක ආගහන. ඒ ඉන්නේ. ඔව්. ඔව් මොන ඉස්සරහම. ඔව්. චූරි ලස්සන පැටව දැක. පව් ඉතින් ඔව් වැටෙනවා ඇති වතුරකනේ. වතුරට වැටෙනද අර පවුගේ දවස් ටිකේ එක දිගට වැස්සනේ. ඒ කියන්නේ ඔය පාත ඔක්කොගෙම කූඩ තිබ්බේ රොඩු බැඳලා තියෙනවා. තමයි සත්ත්ව ලෝකේ නේද? අපේ වගේ නෙමෙයි ආරක්ෂාවක් නැහැ. බේරුණ එක බේරෙනවා. ඒ අපි කොච්චර නේද? මෙච්චරයි යන්න පුළුවන්. අර පිටින් බාන්දෝ කර කවන හැටි පටවුන්ට. පේනද හොඳට ඔබ? zoom කරලා. පේනවා. ඔය ගන්න තමයි. බාන්දෝ පටවුන්ට කවන හැටි.